ඔකිඩේසියේ ශාක කුලයට අයත් වෙන මෙම උඩවැඩියා ශාකයේ ස්පැතග්ලෝටිස් වශයෙන් හඳුන්වනවා. මෙම ශාකය හොඳින් ජලය බැස යන පස මත වැඩෙන ශාකයක්. මෙම ශාකය අංකුර සමූහයක් එකතු වීමෙන් සකස් වෙලා තියෙන බහුපාදීය ශාකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ශාකයේ කඳ රයිසෝමයක්. එම රයිසෝමය මතින් තමයි මෙම අංකුර ඇති වෙලා තියෙන්නේ. අංකුරයක් සාමාන්‍යයෙන් අඩි එකහමාරක් පමණ උසට වැඩෙන අතර අංකුරයේ පාදස්තය තරමක් විශාල වෙලා පවතිනවා. ඒට අපි ව්‍යාජ බල්බයක් වශයෙන් හඳුන්වනවා. මෙම ශාකයේ එක අංකුරයකින් පත්‍ර කීපයක් හට ගන්න අතර එක පත්‍රයක් සෙන්ටිමීටර් 40ත් 50ත් අතර පමණ දිගකට වැඩිම සිදු වෙනවා. ශාකයේ අංකුරවල පාදස්තයෙන් ඇති වෙන පුෂ්ප මංජරීන් මත කුඩා තාරුකා හැඩති මල් හට ගැනීම සිදු වෙනවා. මෙම මල් කිනිත්තක් පිපි අවසන් වීම සඳහා මාස 2ක් 3ක් අතර කාලයක් ගත වෙනවා. එම නිසා මෙම ශාකවල නිතරම මල් දැක ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ ශාකවල දම්, සුදු, රෝස, කහ, දිත්ව වර්ණ සහිත ශාක වර්ග දැක ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මෙම ශාක ප්‍රචාරණය කිරීම වැදගත් වෙනවා. එතෙන්දී බීජ මගින් ප්‍රචාරණය කිරීම සිදු කළ හැකි අතර බීජ සහිත ස්පෝටිකාවක් පරිණත වීම සඳහා මාසයක් පමණ කාලයක් ගත වෙනවා. මෙම බීජ ප්‍රරෝහණය කිරීම විද්‍යාගාරයක් තුලදී සිදු කළ යුතු වෙනවා. නමුත් මේක ප්‍රචාරණය කිරීම සඳහා බහුල වශයෙන් වර්ධක ප්‍රචාරණය යොදා ගන්නවා. සාමාන්‍යයෙන් අංකුර 8ක් 10ක් පමණ ප්‍රමාණයකට වැඩුණු ශාකයක් බඳුනකින් ඉවත් කර ඒ ශාකයේ අංකුර කොටස් දෙක බැගින් වන ආකාරයට වෙන් කිරීම සිදු කරනවා. වෙන් කිරීමෙන් පසු මේවා පාත්තිවල හෝ බඳුන්වල සිටුවීම කළ හැකි වෙනවා. එතෙන්දී බඳුන් මාධ්‍ය විදියට මතු පිටපස් කොටස් එකක්, කොළ පොහොර කොටස් එකක්, වැලි කොටස් එකක් සහ ඒට එකතු කරනවා කුඩා අඟුරු කැබලි කොටස් කාලක්. මෙම බඳුන් මාධ්‍ය වර්ෂයක් වැනි කාලයක් සඳහා ප්‍රමාණවත් වෙනවා.